දිනේෂ් මෝටර්ස් එකකින් මේ GN එක ෆුල් සර්විස් එකට ආවා. දැන් මේ ස්විං ආර්ම් එක ගලවලා තියෙන්නේ. ගලවලා ස්විං ආර්ම් එක ගැලුව ග්‍රීස් කරන්න. පේනවද මොලකට කාලා. තමයි ෆුල් සර්විස් එකක් ඕනේ කියන්නේ. තුන්වෙනි සර්විස් එක ප්‍රී සර්විස් එක ඉවර වෙලා අනිවාර්යයෙන්ම ෆුල් සර්විස් එකක් දාන්න ඕනේ. නැත්නම් මේ විදියට මොලකට කරනවා. ඊට පස්සේ මේ ස්විං ආර්ම් එක වැඩ කරන්නේ ඉර වෙලා තියෙන්නේ. ඉතින් ගැස්සෙනවා. වැඩ කරන්නේ. මේ වගේම තමයි කප් සෙට් එක ග්‍රීස් කරන්න ඕනේ. කප් සෙට් එක ග්‍රීස් කරලා ඒක වීඩියෝ එකක් දාන්න. අන් නෝමල් සර්විස් එක තමයි කාබ් එක පවා සුද්ධ කරනවා. දැන් වෙල කිලෝමීටර් ඉල්ලා වෙනවා ඇති. උඩ තියෙන්නේ කිලෝමීටර් මේක 8000 ගණක් ගිහිල්ලා මේ 8000න් මේ දාන්නේ සාමාන්‍යයෙන් තුන්වෙනි සර්විස් එකේදී ෆුල් එකක් දානවා අපි. එහෙම යන්න ඕනේ. GN බයිසිකල් තියෙනවා නම් සර්විස් කරන්න ගේන්න. හරි.